රශිතගේ බ්‍රේකින් නිවුස් එකෙන්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහ මහතා. ඉතින් කියන්නකෝ අපිට ඔබතුමාගේ කලා කටයුතු කොයි වගේද මේ දවස්වල චිත්‍රපට අධ්‍යක්ෂණ කටයුතු කොයි වගේද? විශේෂයෙන් මේ දවස්වලදී මම සූර්යා චිත්‍රපටයත් එක තමයි ජීවර කටයුතු වල තමයි ඉන්නේ. විශේෂයෙන්ම දැන් රස් චිත්‍රපටයට පස්සේ මම කරපු චිත්‍රපටයේ සූර්යා තිරගත වීමට නියමිතයි මේ අවුරුද්දේ ජූනි මාසයේ ආසන්න කාලයකදී. ඉතින් ඒ සම්බන්ධව ඒ දින ප්‍රචාරණ කටයුතු සහ ඒ කටයුතු වල තමයි නිලිලා ඉන්නේ. සහ ඒ අතරවාරේ තව ඊළඟ චිත්‍රපටයක් වෙනුත් අවශ්‍ය මූලික කටයුතු වල කටයුතු කරමින් ඉන්නවා. රාජ් ෆිල්ම් එකෙන් පස්සේ ඔබතුමාට සූර්යා වගේ ෆිල්ම් එකක් හදන්න හිතුනේ මොකක්ද ඒකට මූලික හේතුව වුනේ? රාශියකින් පස්සේ මම හිතුවා ඇත්තටම හැමතිස්සෙම මම පොඩ්ඩක් විතර මේ ඔඩියන්ස් එකේ චුට්ටක් විතර අපි ඇනලයිස් කරගන්න ඕන කියන අදහසක ඉන්නවා. මොකද අපි හදන්නේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට නම් ප්‍රේක්ෂකයන්ගේ හරහා නම් අපි මේ චිත්‍රපටය සාර්ථක කරගන්නේ. ඒතකොට ප්‍රේක්ෂකයන්ට තියෙන වික්ටකේ මොකක්ද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කියන අදහසක හිටියා. ඉතින් ඒකෙන්ද තමයි අපි ගොඩක් වෙලාවට අපි කණ්ඩායමක් විදිහට අපි නිෂ්පාදකතුමා එක්කත් අපි මේ සාකච්ඡා කරලා ඉවරලා අපි හදන්නේ මිනිසුන්ට ඕනි දෙයක් මොකක්ද තියෙන්නේ, ඒ ෆැක්ට් එක මොකක්ද කියන එක පොඩ්ඩක් ඇනලයිස් කරගෙන අනිත් එක තමයි පොඩි සමාජ අවශ්‍යතාවයක් තියෙන කාලයක් මේ. ලංකාවේ තරුණ පරපුර මේ ඩිජිටල් යුගයත් එක්කලා පොඩ්ඩක් විතර මේ තියෙන සමාජ මාධ්‍ය සහ තියෙන දෙමෝපියන්ගේ තියෙන සහ අධ්‍යාපන කටයුතු මේ තියෙන සීල දේවල් අරගෙන මේක ඇතුලේ යම්කිසි ඒගොල්ලන්ට බලපාන බොහොම සංවේදී ගැටලුවක් පිළිබඳව අපි කතා කරනවා. ඒක අපි එක්සිකියුෂන් එක තියෙන්නේ පොඩ්ඩක් විතර මේ කමර්ෂල් මූවි එකක් විදිහට බයිස්කෝප් එකක් විදිහට තමයි එන්නේ. ඉතින් ඒකින්ද ඔය තේරුම් ගත්ත මේ කාලේ ගොඩක් තරුණ පරම්පරාවට තියෙන ගැටලු කීපයක් සහ සමාජීය වශයෙන් පවතින ගැටලු කීපයක් මූලික කරගෙන තියෙන ෆැක්ට් එකක් අරගෙන තමයි සූර්යා හැදෙන්නේ. ඉතින් ඒක මේ කාලේ හැටියට මේ මොටිවේෂන් කියන එක හරි වැදගත්. අපි ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. රටක් ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. රටේ දේශපාලනයත් ඒ පිළිබඳව කතා කරනවා. ඉතින් අපි නැවත නැගිටීමක් ගැන කතා කරනවා. ඉතින් ජයග්‍රහණයක් ගැන කතා කරනවා. ඉතින් ඒ හා සම්බන්ධව තියෙන ෆැක්ට් එකක් එක තමයි අපි මේ කතා කරන්නේ චිත්‍රපටය සම්බන්ධව. ඒක තමයි එහෙම වෙන්න හේතුව. මේ චිත්‍රපටය ඇතුළේ තියෙන කතා තේමාව ගත්තොත් අපි කෙටියෙන් කිව්වොත් කොයි වගේ කතා තේමාවක්ද මේකට පාදක වෙන්නේ? කතා තේමාව ගත්තොත් මම වර්ධනය කලින් කිව්වා වගේම මේ තරුණ පිරිස සමාජ මාධ්‍ය හැසිරීම සහ දෙමෝපියොත් එක්ක තියෙන සම්බන්ධතාව කොයි වගේද සහ තරුණයෝ විදියට කොයි විදියට තමයි ජයග්‍රහණය කරා යන්න ඕනේ මේ තියෙන ඩ්‍රීම්ස් එකල කොහොමද ඉන්න ඕනේ හැමතිස්සෙම තමන්ගේ තියෙනවා නම් හීනයක් ඒ හීනයට ළඟා වෙන්නේ කොහොමද කියන එක සහ ඒක ඇතුළතදී තමන්ට අත්විඳින්න සිද්ධ වෙන සමාජීය වශයෙන් සහ අනිකුත් තමන්ගේ ළඟම ඉන්න කට්ටියකින් සමාජලා රැකෙන ගැටලු මේ සියලු දේවල් රටේ දේශපාලනය කොයි විදිහක බලපෑමක් ඇති කරනවද කියන කාරණාවත් එක්ක ඒ බාධක වැඩගෙන ඉස්සරහට ගිහලා තමන්ගේ ජයග්‍රාහී අවසාන ගමනක ප්‍රතිඵලයක් විදිහට පේන කතාවක් තමයි මම බොහොම සංක්ෂිප්තව කිව්වොත් ඕවරෝල් ගත්තොත් එහෙම නිකන් මේක පොඩි මොටිවේෂනල් මූවි එකක් මොටිවේෂනල් ටයිප් එකේ ඩ්‍රාමා මූවි එකක්. අපි මතක් කරමු කවුද මේ ප්‍රධාන නළු නිලියන්? ඒ ප්‍රධාන නළු නිලියන්ගේ හම්බ වෙච්ච සහයෝගය කොයි වගේද මේකට? ඔව් මම හැමතිස්සෙම ඇත්තටම ඉතින් අපි රංගන ශිල්පී නැත්නම් කාස්ට් එක තෝරගද්දී අපි ගොඩාක් අපිට තියෙන සහයෝගය කියන ගොඩාක් හිතනවා. සහ ස්කිල් එකයි සහයෝගය මේ දෙකම බැලන්ස් කරන කණ්ඩායමක් තමයි අපි තෝරගන්නේ. මොකද අපි පොඩි කාලයක් මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ඩ්‍රයිව් කරලා තියෙන හින්දා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මම උත්සාහ කරනවා නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ අපේ සීනියර් ආටිස්ට්ලා අපි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. අලුත් පරපුරෙන් එක බ්ලෙන්ඩ් කරලා තමයි අපි මේක ගොඩක් ප්‍රොජෙක්ට්ස් මගේ රැසිකෙන් පටන් ගත්තත් එහෙමයි මේකෙදිත් එහෙමයි. එතකොට අපි සනත් දිනතිලක දිල්හාරි අශෝකමාලා ඉතින් මේක ජනිත් ක්‍රමයේ තමයි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ පළවෙනි අවස්ථාව මම හිතන්නේ ජනිත් මේ විදිහ ප්‍රධාන චරිතය කරන්න පාන්නේ. ඉතින් ඒ පිළිබඳව ලොකු කතාබහක් තියෙනවා සමාජයේ. ඕක ගොඩක් වෙලාවට බොහොම කමෙඩි ස්පේස් එකේ වැඩවල සහ සෙකන්ඩ් රෝල්ස් වල තමයි වැඩ කරලා තියෙන්නේ. නමුත් ඒක ලොකු ටාස්ක් එකක් විදිහට අපිත් ගත්තා. ඒක ජනිතුත් කරලා තියෙන එකට මාංශ වල වැඩ කරලා තියෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ඒ තියෙන මත පිටාවට එන්න සාකච්ඡාවලට හොඳ උත්තරයක් චිත්‍රපටය ඇතුළේ දීලා තියෙනවා. මම හිතන්නේ මේක ඇතුලේ රංගන ශිල්පීන් බිහි වෙන්න ඕනේ. එකම රංගන ශිල්පියා නෙවෙයි රංගන ශිල්පීන් බිහි වෙන්න ඕනේ. උන්ට ඒ අවස්ථාව ලැබෙන්න ඕනේ. ඕනේ ඒක ඇතුලේ පර්ෆෝම් කරලා ඉස්සරහට යන්න ඕනේ. ඉන්ට්‍රස් එකක් විදිහට එමය. ඊට අමතරව අපි ගත්තොත් තමයි ජීවිත සිංහ ඉසුරු ලොකු ඉතිහාසී ආයතේ ප්‍රධාන නිලිය විදිහට නිහාරි පෙරේරා එයත් නවක මේ රංගන ශිල්පියෙක්. ඉතින් ඒ සියලු දෙනාම මේ එකතු වෙලා තමයි අපි මේ චිත්‍රපටය ගැන කතා කරන්නේ. ඔබතුමා මේ වන විට චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට කීයක් අධ්‍යක්ෂණයට දායක වෙලා තියෙනවද? මේ වගේ දෙවෙනි චිත්‍රපට කලා කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද? අපි පවුලේ කවුද ඉන්නේ, සමාජිකයන් කොහොමද කියලාත් මතක් කරමු. ඔව් මම ගත්තේම දැන් විවාහකයි දරුවෙක් ඉන්නවා සහ බිරිඳ.
අපි දෙමුගියත් එක්ක ඉතින් ඒ සියලු දෙනාම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් මේ කටයුතු වලදී මේ අවශ්‍ය සහයෝගය ලබා දෙන විශේෂම කාලය සහ ඒ අවශ්‍ය පරිසරය සකසා ගන්න. අලුත්ම සූර්යා ෆිල්ම් එක රෂ් ෆිල්ම් එක වගේම සාර්ථක වෙයි කියලා ඔබතුමා හිතනවද? මේමයි ඉතින් අපි හැමතිස්සෙම වැඩක් කරන්නේ ඒක සාර්ථකත්වය බලාගෙන තමයි. හැමෝම මම හිතන්නේ බිස්නස් එක පටන් ගත්තා, අධ්‍යාපන කටයුත්ත පටන් ගත්තා ඕනම දෙයක් මම හිතන්නේ ජයග්‍රාහී අවසානයක් ජයග්‍රාහී ඉලක්කයක් ඔස්සේ තමයි පටන් ගන්න. ඉතින් මේක ගැන මොටිවේෂන් ගැන කතා කරනකොට අපි මේ බලාපොරොත්තු ඒ විදිහටම තියාගෙන ඉන්නවා. මොකද හේතුව අපි හොඳ ප්‍රොඩක්ට් එකක් හදලා දෙනවා. ප්‍රොඩක්ට් එක සම්බන්ධව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් චිත්‍රපටයක් වගේ එකක් නිර්ගත වීමේදී ගොඩක් කරුණු කාරණා බලපානවා. සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව කාලගුණික වටපිටාව. එතකොට ඒ වෙලාවේ සමාජයේ තියෙන මිනිස්සුගේ තියෙන මෝඩ්ස් මේ සියලු දේවල්ම බලපානවා. එතකොට මේ තියෙන කරුණු කාරණා ඔක්කොමත් එක්කලා මේකේ ප්‍රතිඵලය හොරක් හොඳ ප්‍රොඩක්ට් එකක් වුණා සමාජලාට මේකේ ප්‍රතිඵලය වෙනස් කරන්න බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක යම්කිසි අනිශ්චිතභාවයක් ඕනෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට ඕනෙම චිත්‍රපටයක් වෙනුවෙන් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තොත් ඔව් චිත්‍රපටිය සාර්ථක වෙයි කියලා අපි හිතනවා. අපේ සාර්ථක වෙන්නේ අවශ්‍ය වටපිටාව බලලා තමයි අපි වැඩ කරන්න කියන කාරණාව තුළ අපි බොහොම දැඩිව ඉන්නවා. අපි මතක් කරමු ඔබතුමාගේ පාසල් කාලයත් කොයි වගේද කොහෙන්ද අධ්‍යාපනය ලැබුවේ? මොන වගේ පිටුබලයක්ද ඔබතුමා දැන් ඉන්න ක්ෂේත්‍රයට පාසලෙන් ලැබුණේ? පාසලේ ලැබෙනකොට මම ඇත්තටම ගොඩක් මම හිතන්නේ මාගිත් එක පාසලේ ඉගෙන ගත්ත කවුරුත් හිතන්නේ නැතුව මම කලාව පිටරේ මොවේවි කියලා. නමුත් මගේ ඉස්ලාම මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹින් කිලෝමීටර් 250ක් විතර ඇත බදුල්ලේ පස්සර මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ මගේ ද්විතීයික අධ්‍යාපනය මම ලබන්නේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ තමයි මම කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා ටෙලිනාට්‍ය ඊට පස්සේ ටෙලිනාට්‍ය සහ අධ්‍යක්ෂකවරයෙක් ඊට පස්සේ මියුසික් වීඩියෝ සහ වෙනම දැනීම් ක්ෂේත්‍රයට අර තියෙන වෙලාව අවුරුදු 15ක් විතර ඒ විදිහේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එක්ස්පීරියන්ස් ඔක්කොමත් එක්ක තමයි මම චිත්‍රපටි අධ්‍යක්ෂණය සඳහා 2019 දී මගේ චිත්‍රපටය හදන්නේ. ඉතින් මූලිකව හොතම විස්තරයි. දැන් ලංකාවේ පවතින ලාංකීය චිත්‍රපට කලාව පිළිබඳ ඔබතුමා මොන වගේ අදහසක්ද දක්වන්නේ? චිත්‍රපටි ගත්තොත් එහෙම චිත්‍රපටි ඉතාමත්ම හොඳ පේස් එක තියෙනවා. දැන් මේ අවුරුද්ද ගත්තොත් එහෙම මේ අවුරුද්ද තිරගත්තු චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ තදින් වැළඳගෙන තියෙනවා. ඒකේ ජනරස්වල චිත්‍රපටි ඇවිල්ලා තියෙනවා. පොලිටිකල් ත්‍රිල් ඇවිල්ලා තියෙනවා. එතකොට ඩාර්ක් කමඩීස් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ මම හිතන්නේ අර මේ කමඩි චිත්‍රපටි ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ අනන්‍ය ප්‍රේක්ෂකයන්ට ඉතාමත්ම හොඳ ෆ්ලේවර්ස් වලින් චිත්‍රපටි ටිකක් ඇවිල්ලා තියෙනවා. චිත්‍රපට බැලීමේ නැඹුරුතාවයක් යම් කිසි විදිහකට වැඩි වෙලා තියෙනවා. ගුණාත්මක භාවයන් වැඩි වෙලා තියෙනවා. නම අධ්‍යක්ෂකවරු බිහි වෙලා තියෙනවා. බිහි වෙමින් පවතිනවා. එතකොට තරුණ පිරිස් ගොඩාක් ලොකුවට චිත්‍රපට අධ්‍යක්ෂණය සහ ඒ කර්මාන්තය වෙනුවෙන් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒකමත් හොඳ තත්ත්වයක්. මම හිතන්නේ ලෝකයේ චිත්‍රපටි අපි ඔක්කොම වගේ අද බලන්න පුළුවන්. ඒ තියෙන OTT platforms සහ සියලු දේවල් අපිට බිහි වෙලා තියෙනවා. ඒ තියෙන කරුණු කාරණා ඔක්කොමත් එක්ක ගත්තාම මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකත් එක්ක මම හිතන්නේ තරඟකාරීත්වය තුළ ඉතාමත් හොඳින් ලෝකයේ තියෙන චිත්‍රපටි වලට තරඟකාරීව අපි කොයි විදිහකටද අදම වශයෙන් චිත්‍රපටි හදන්න ඕනේ, නිෂ්පාදනය කරන්න ඕනේ, මේක අපි කොහොමද ඇඩ්වර්ටයිසින් කරන්න ඕනේ කියන කරුණු කාරණා පිළිබඳව ලොකු මම කියන්නේ පෙරට වඩා මේට අවුරුද්දකට දෙකකටත් වඩා ලොකු මේ අවධානයක් යොමු කරමින් කර්මාන්තය තුළ නියැලෙන තත්ත්වයක් තමයි මට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක හොඳයි. තරඟකාරීත්වයක් වෙදී එතකොට සෝෂල් මීඩියා පව එක ඉස්සර තිබුණේ ප්‍රින්ට් ඇන්ඩ් මීඩියා විතරයි. නමුත් දැන් සෝෂල් මීඩියා විසින් දැන් බලපෑම ඇතුළු විශාල ප්‍රමාණයකට වැඩි සහ ගොඩක් දෙනෙක් චිත්‍රපටි ගැන දන්නවා. ලෝකයේ චිත්‍රපටි ගැන දන්නවා. එතකොට අපිට ඒකත් එක්ක බොරුව කරන්න බෑ කාටවත්. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. ආන්සියලා වැඩ කරන්න සිද්ධ වෙනවා. අපිට අලුත් දේවල් හොයාගන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් ඒක අපිට ගත්තොත් යම් කිසි ආකාරයකට පොඩ්ඩක් විතර වේශකාරී වුණාට මේ නමුත් ඒක හොඳ තත්ත්වයක්. මම හිතන්නේ ඔබතුමාට ඔබතුමාගේම නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඉතින් ඔබතුමාගේ නිෂ්පාදන ආයතනයේ කටයුතු එහෙම කොහොමද මේ දවස්වල? මම ඇත්තටම නිෂ්පාදන ආයතනයක නම් අතන ලොකුවට මේ දවස්වල වැඩ කරගෙන මම චිත්‍රපටි සම්බන්ධව වැඩ කරේ. නමුත් අපි චිත්‍රපටි සම්බන්ධව ඉදිරියේදී වෙනම නිෂ්පාදන ආයතනයක් තුලින් අපි වැඩ කිරීමේ අවස්ථාවක් තියෙයි. ඒ සඳහා තියෙනවා දැනට. හැබැයි මම දැන් ගොඩාක්ම කන්සන්ට්‍රේට් කරන්නේ මේ චිත්‍රපටිය කරුණු කාරණා විතරයි. මම සාමාන්‍ය චිත්‍රපටියක් පටන් ගත්තොත් ඒ චිත්‍රපටය අවසන් වෙනකන් ඒ හැම අංශයක් කෙරෙහිම මගේ ලොකු අවධානයක් මෙදිහත් වීමක් තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ ලොකු කාලයක් කැප කරනවා මේ ප්‍රොජෙක්ට් එකකට. ඒකින්ද මේ දිනවල නම් මම මගේ 100%ක්ම එෆර්ට් එක මම සූර්යයට තමයි දාලා තියෙන්නේ. අපිට ඔබතුමා ඉදිරියේදී මොන වගේ නිර්මාණ තුලින්ද දැක බලා ගන්න හම්බ වෙන්නේ? ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු වැඩ සැලසුම් කොයි වගේද? තව චිත්‍රපටයක් සඳහා අපි වැඩ කරනවා. වැඩ කරමින් පවතිනවා. තිර පිටපතේ මූලික කටයුතු අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් පවතිනවා.
එතකොට මේ සාකච්ඡා වෙලා මම හිතන්නේ මේ සූර්යා චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා අවශ්‍ය තියෙන ප්‍රබල මැදිහත් වීම ටික පහ වීගෙන ගියාට පස්සේ තිරගත කිරීම අවසන් වෙනකොට අපි ඊළඟ චිත්‍රපටයේ රූගත කිරීම මේ අවුරුද්දේ ආරම්භ කරන්න සූදානම්. මේක 2026 දී ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකත් ප්‍රේක්ෂකයන්ට ලොකු අවධානයක් ගෙන චිත්‍රපටයක් වේවි. ඒ පිළිබඳව තොරතුරු ටික අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ ආයතනයේ ඔබ මාධ්‍යයන් වලින් අපිට මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට දැනගැනීමේ හැකියාව ලැබෙවි. ඉතින් රාජ ටීවී අපි ඔබතුමාගේ ඉදිරි කලා කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න, ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂණ කටයුතු ඒ විදිහටම සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන බොහොමත්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි රජ ටීවී එකටත් විශේෂයෙන්ම සූර්යා චිත්‍රපටය පිළිබඳවත් මම පිළිබඳවත් අවශ්‍ය තොරතුරු අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බෙදා හදා දුන්නාට සහ සිනමාව වෙනුවෙන් යම්කිසි ආකාරයකට කාලයක් වෙන් කරලා ඉවරලා ඒ පිළිබඳව ඔබ දක්වන උනන්දුවටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි සියලුම ප්‍රේක්ෂකයන්ටත් රජ ටීවී සියලුම ප්‍රේක්ෂකයන්ටත් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.